ආයුබෝවන් හෙළ පුරාණ රහස් ගවේෂණය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. අපේ ශ්‍රී ලාංකික අතීතයේ පැවති රහස්මය කෙම් ක්‍රම, ආරක්ෂක ශාස්ත්‍ර, ශක්තිමත් ආධ්‍යාත්මික උපදේශ හා පාරම්පරික දැනුම අද නව යුගයට ගෙන එන ගවේෂණයකට අපි එක්වෙමු. මෙහිදී ඔබට හෙළිවන්නේ ඇස්වහ, කටවහ, අනවිනවෙන්නි දෝෂවලින් ආරක්ෂා වන කෙම්, පුරාණ ඔලාපත්වල සඳහන් ගුප්ත විද්‍යා රහස්, ජනප්‍රවාද හා සැඟවුණු සත්‍ය කතා, ග්‍රහ බලපෑම් හා ශාස්ත්‍රීය විග්‍රහ. අපේ උරුමය අපි ආරක්ෂා කරමු. අතීතයේ බලය අනාගතයට ගෙන යමු. හොඳයි මිත්‍රනි, අද අපි ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ ඊටමත් විශේෂ සහ බලගතු කරුණක්. එම නිසා මෙම වීඩියෝව අවසානයේ දක්වාම අවධානයෙන් නරඹන්න. මොකද අවසානයේ තියෙන්නේ වටිනාම රහස. මෙවැනි තමත් බලගතු වීඩියෝ නැරඹීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, නොටිෆිකේෂන් බෙල් ඔබන්න, වීඩියෝවට ලයික් කරන්න, ඔබගේ අදහස් හා ප්‍රශ්න කමෙන්ට් කරන්න, ඔබගේ මිතුරන් සමග ෂෙයා කරන්න. එසේනම් අපි දැන් අද වීඩියෝවට යමු. ඉෂ්ට දේවතාවුන් වහන්සේ සමග ඍජුව කතාබහ කිරීම යනු සාමාන්‍ය මිනිසුන් අතර සිදුවන සංවාදයක් වගේ දෙයක් නොවේ. එය සිදුවන්නේ ඔබගේ සිත, භක්තිය සහ ආධ්‍යාත්මික ශක්තිය හරහායි. දෙවියන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ මඟ පෙන්වීම් ලබා ගැනීමට අනුගමනය කර හැකි ක්‍රම කිහිපයක් මෙන්න. 1. සිත එකඟ කර මෙනෙහි කිරීම. දෙවියන් සමග කතා කිරීමට නම් ඔබේ සිත නිශ්ශබ්ද විය යුතුයි. නිහඬ ස්ථානයක් තෝරා ගන්න. බාධාවන් නොමැති තැනක වාඩි වී දැස් පියාගෙන ඔබේ ඉෂ්ට දේවතාවා ඔබේ ඉදිරිපිට වැඩ සිටින බව සිතින් මවා ගන්න. සිතින් කතා කරන්න. ඔබේ ප්‍රශ්න, බලාපොරොත්තු හෝ ගැටලු ඊතා ගෞරවයෙන් සිතින් පවසන්න. මෙය මනෝමය සංවාදයක් ලෙස හැඳින්වෙයි. 2. මන්ත්‍ර ජප කිරීම සහ නාමය සිහිපත් කිරීම. සෑම දේවතාවකුටම ආවේනික වූ මන්ත්‍රයක් හෝ ස්තෝත්‍රයක් පවතිනවා. ඔබේ ඉෂ්ට දේවතාවාට අදාළ මන්ත්‍රය, උදාහරණයක් ලෙස විෂ්ණු දෙවියන් නම් ඕම් නමෝ භගවතේ වාසුදේවාය, දිනකට 108 වරක් හෝ ඊට වැඩි වාර ගණනක් භක්තියෙන් යුතුව ජප කරන්න. මෙමගින් ඔබේ සිතත් දෙවියන්ගේ ශක්තියත් අතර තරංගමය සම්බන්ධතාවයක් ඇතිවෙයි. 3. දේව සංඥා හඳුනා ගැනීම. දෙවියන් අපට පිළිතුරු ලබා දෙන්නේ වචනවලින් නොව විවිධ සංඥා මගින්. සිහින මගින්. ඔබ දැඩි භක්තියෙන් යුතුව දෙවියන් සිහිපත් කරන්නේ නම් ඔබේ ගැටලුවලට විසඳුම් හෝ මඟ පෙන්වීම් සිහින මගින් ලැබිය හැකියි. හදිස්සි සිතිවිලි. යම් අවස්ථාවකදී ඔබට හදිස්සියෙම ඇතිවන නිවැරදි තීරණ හෝ අදහස් දෙවියන්ගේ මඟ පෙන්වීම විය හැකියි. බාහිර සිදුවීම්. ඔබ සොයන ප්‍රශ්නයකට පිළිතුරක් අහඹු ලෙස පොතකින්, ගීතයකින් හෝ වෙනත් අයෙකුගේ කතාවකින් ඔබට ඇසීමට සැලැස්වීම දෙවියන්ගේ ක්‍රමයයි. 4. දිනපතා පින් අනුමෝදන් කිරීම. දෙවියන් සමග ශක්තිමත් බැඳීමක් ඇති කර ගැනීමට ඇති හොඳම මඟ වන්නේ ඔවුන්ට පින් දීමයි. ඔබ කරන සෑම කුසලයක්ම අවසානයේදී මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා යයි පවසන්න. දෙවියන් පිනට කැමති අතර ඔබ දෙන පින් නිසා ඔවුන් බලවත් වී ඔබට සමීපව පිහිටවන්නට පටන් ගනී. වැදගත් කරුණක්. දෙවියන් සමග සැබෑ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට නම් ඔබ පිරිසිදු ප්‍රතිපත්තියක සිටිය යුතුයි. බොරු කීම, අනුන්ට අයහපත කිරීම වැනි දේ කරන විට දේව ආකර්ෂණය දුරස් වේ. ඔබ ගුණවත් වන තරමට දෙවියන් ඔබට සමීප වේ. ඔබ පිරිසිදු සිතින් දේව ආකර්ෂණය ලබා ගැනීමේ නම් ඕනෑම කරදරයකදී ඔවුන්ගේ පිහිට ලබාගත හැකියි. 1. සූදානම් විය යුතු ආකාරය. පූජාව. දෙවියන් පිරිසිදුකමටත් සුවඳටත් ප්‍රියයි. සෑම දිනකම උදෑසන හෝ රාත්‍රී නින්දට පෙර ස්නානය කර පිරිසිදුවන්න. තෙල් පහනක් දල්වා සුවඳ දුම් අල්ලන්න. හැකිනම් සුදුමල් ස්වල්පයක් පූජ කරන්න. 2. දෙවියන්ට පින් අනුමෝදන් කිරීම. ගාථාව. මුලින්ම තෙරුවන් වඳ පිසු පහත ගාථාව පවසා ඔබේ ඉෂ්ට දේවතාවන්ට පින් දෙන්න. ආකාශට්ටාච භූමට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. අර්ථය
අහසේ හා පොළවේ වසන මහත් 이르දියති දේව සමූහයා මේ පින් අනුමෝදන් වී සසුනත් ලොවත් මාත් ආරක්ෂා කෙරේවා. 3. ඉෂ්ට දේවතාවුන් සමග කතාබහ කිරීම. පහනාස නිහඬුව වාඩි වී ඇස් පියාගන්න. ඊතා ගෞරවයෙන් සිතින් පවසන්න මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්ස මා කරන මේ පින් අනුමෝදන් වන්න. මා දැනට මුහුණ දී සිටින මාගේ ගැටලුව විසඳා ගැනීමට මට නිවැරදි මඟ පෙන්වා දෙනු මැනවි. මාගේ ආරක්ෂකයා වී මා පිටුපසින් හිඳුනු මැනවි. 4. මේන් ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ. අනතුරු වලින් ආරක්ෂාව. හදිස්සි විපත් වලින් අමනුෂ්‍ය බලපෑම් වලින් ඔබව ආරක්ෂා කරයි. නිවැරදි තීරණ ගැනීම. සිතේ ව්‍යාකූල බව නැති වී ප්‍රශ්න හමුවේ නිවැරදි මඟ පෙන්වීම සිහින මගින් හෝ සිතිවිලි වලින් ලැබේ. සිතේ සැහැල්ලුම. තනිකමක් නොදැනෙනවා ඒ වගේම මානසික පීඩනය අඩුවේ. වාසනාව උදාවනවා. බාධාවන් ඉවත් වී කටයුතු සාර්ථක කර ගැනීමට දේව ආශිර්වාදය හිමි වේ. රහසකි. මෙම ක්‍රමය නිවරදිව විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමෙන් ඔබේ ජීවිතයේ යහපත් වෙනසක් ඇති කරගත හැකි බව අපි විශ්වාස කරනවා. ඔබ මෙම ක්‍රමය උත්සාහ කර බැලුවේ නම් ඔබට ලැබුණු අත්දැකීම් පහලින් කමෙන්ට් කර අප සමග බෙදා ගන්න. ඔබගේ මිතුරෙකුටත් මෙය ප්‍රයෝජනවත් වී හැකිනම් මෙම වීඩියෝව ෂෙයාර් කිරීමට අමතක නොකරන්න. ඔබගේ අදහස් අපගේ ඉදිරි වීඩියෝ සඳහා විශාල ශක්තියක් වේ. තවත් මෙවැනි හෙළ පුරාණ රහස්, গুপ্ত දැනුම සහ ජීවිත ජයග්‍රහණ ක්‍රම දැන ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්‍රියාත්මක කරන්න. එවිට අප නව වීඩියෝවක් අප්ලෝඩ් කරන සෑම විටම ඔබට පළමුව දැන ගැනීමට හැකිවේ. ඔබේ ජීවිතයට මෙම පුරාණ දැනුම ප්‍රයෝජනවත් වන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. ජය වේවා. සුබ පැතුම්.